ඊයේ දිනේ පාර්ලිමේන්තුවේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන මහත්තයා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඉලක්ක කරගනිමින් ඉතාම පහත් ප්‍රකාශයක් සිදු කරා. අපි දැක්ක අසිත නිරෝෂණගේ මේ ඊනියා කළු ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට විතරක් නෙමේ සමස්ත ශ්‍රී ලංකාවේම නීතිඥ ප්‍රජාවට එල්ල කරපු එක මරු පහරක්. පාර්ලිමේන්තු වරප්‍රසාද වස්සේ හැංගිලා තමන්ට පාර්ලිමේන්තු වරප්‍රසාද දීලා තියෙන්නේ මේ රටේ මහජනතාව පුද්ගලයන්ට මඩ ගහන්නවත් වෘත්තිකයන්ට මඩ ගහන්නවත් නෙමේ. හැබැයි අපි දැක්ක අසිත නිරෝෂණ මන්ත්‍රීතුමා ඊයේ පාර්ලිමේන්තු වරප්‍රසාද වස්සේ හැංගිලා නීතිඥ සංගමයේ සභාපතිවරයාට එරෙහිව සිදු කළ මේ ප්‍රකාශය බහුජන බලයේ විදියට අපි දැඩිව හෙලා දකිනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී රවුෆ් හකීම් මන්ත්‍රීතුමා නීතිඥතුමා එතුමා ඒ මොහොතේම ඔහුට අභියෝගයක් කරා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් ඒ පිළිබඳ විමසලා ඒ ප්‍රකාශය පුළුවන් නම් එළිය කියන්න කියලා. අපි බහුජන බලයේ විදියට අසිත මන්ත්‍රීතුමාට පැහැදිලිවම අභියෝග කරනවා ඔයා දැන් පාර්ලිමේන්තු වරප්‍රසාදස්සේ හැංගිලා කිව්ව ප්‍රකාශය පිටකොන්දක් තියෙනවා නම් තමන් කිව්ව ප්‍රකාශය පිළිබඳ වග වෙන්න පුළුවන් නම් ඇවිල්ලා පුළුවන් නම් කියන්නේ එළියේ. කවුද මේ අසිත නිරෝෂණ කියන්නේ? අපි බැලුවා පාර්ලිමේන්තු වෙබ් අඩවිය බැලුවාම නම් මේ මහත්තයා උසස් පෙළ දක්වා ඉගෙනගෙන තියෙනවා. හැබැයි අපිට ජාතික ජන බලවේගයෙන් කිව්වේ පාර්ලිමේන්තුවට එවනවා කියලා කවුද? ඇවිදින පුස්තකාල. වෘත්තීය සුසුකම් බැලුවාම පූර්ණ කාලින දේශපාලනය. මොකද්ද මේ පූර්ණ කාලින දේශපාලනය කියන්නේ? ජනතා විමුක්තිපෙරමුණේ පූර්ණ කාලින දේශපාලනය කියන්නේ රැට හන්දි ගානේ පෝස්ටර් ගහන එකයි උදේට ගිහිල්ලා කැට හොල්ලලා සල්ලි හොයන එකයි. එතකොට මේ හන්දි ගානේ පෝස්ටර් ගහපියුම් කැට හොල්ලලා සල්ලි හොයපු යවුම් දැන් පාර්ලිමේන්තුව ඇවිල්ලා මේ රටේ වෘත්තිකීන්ට මේ රටේ නීතියේ ආධිපත්‍යය මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය මේ රටේ මිනිස්සු වෙනුවෙන් හැම ඉස්සෙම පෙනී ඉන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන කටයුතු කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මේ වගේ අභූත චෝදනා එල්ල කරන එක හරිම විහිළුවක්. මං හිතන්නේ අසිත මන්ත්‍රීතුමා ඔබතුමාගේ මේ පූර්ණ කාලීනව දේශපාලනය කරා නම් ඔබතුමා ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕන එක තමයි දේශපාලඥයෙක් වුණාම වගවීම. තමන් කියන ප්‍රකාශයක් සම්බන්ධව වග වෙන්න පුළුවන් වෙන්න ඕන. පුළුවන් නම් අපි නැවතත් අභියෝග කරනවා පාර්ලිමේන්තුවෙන් පිට ඒ කිව්ව කතාව ඒ විදිහටම කියලා පෙන්නන්න. මේ මොහොතේ අපි දකිනවා ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා කිව්වා පාපිසි පාර්ලිමේන්තුවට ඔය මිනිස්සු එන්නේ නැහැ මේවා පාපිසි කියලා. අපිත් දැන් ඒක තමයි පිළිගන්න වෙලා තියෙන්නේ මේ ඇවිදින පුස්තකාල කියලා ඇවිල්ලා තියෙන්නේ පාපිසි ටිකක්. ඒ ඇස්සේ ආණ්ඩුව මේ රටේ අධිකරණය සහ විධායකය අතර ගැටුමක් නිර්මාණය කරමින් තිබෙනවා. මේ මොහොත වෙද්දිත් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාර ධුර 8ක් පුරප්පාඩුයි. ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් පැවරිලා තියෙන ව්‍යවස්ථාපිත වගකීම පැහැර හරිමින් මේ පුරප්පාඩු ටික තාම පුරවන්න කටයුතු කළා නැහැ. ඒ ඇස්සේ එහෙන් මෙහෙන් මුට්ටිය දාලා බලනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා උපරමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව විශ්‍රාම යාමේ කාල සීමාව දික් කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩිමුඩියේම සංශෝධනය කරන්නේ කාගේ අවශ්‍යතාවයකටද? මේ රටේ ජනතාවට මේ අධිකරණ පද්ධතිය පිළිබඳ තියෙන විශ්වාසය කඩවන විදිහ ප්‍රකාශ කරමින් මේ ගැටුමක් ඇති කරන්න හදන උත්සාහය අපි දැඩිව හෙලා දකිනවා. ඒ වගේම මේ අත්නෝමතික ව්‍යවස්ථා සංශෝධන ගේන එකට ඒක බහුජන බලය අපි කිසිසේත්ම එවැනි දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියන්නේ නැහැ මේ රටේ.